හාල් කිලෝ එකක්වත් ගන්න බෑනේ මේකෙන්. සල්ලි මදිනේ. මොකද කරන්නේ? ආයෙත් මොනා කරන්නද? කමන්නේ. ඔය තියෙන විදිහට හාල් ටිකකුයි ලුණු පැකට් එකකුයි අරන් එනවා. අදම ගානේ කැඳ ටිකක් හරි බොන්න පුළුවන්. මොනවාද කල්පනා කරන්නේ? කල්පනා කරන්න දේවල්ද නැති. දැන් ඉතින් හිතලා වැඩක් නැහැ. හැමදේම විනාශ වෙලා ඉවරයිනේ. ඔව් ඒක නම් ඇත්ත තමයි. එන්න වාඩි. අපේ ගෙදරට නායක් ආවනේ. ගේ සම්පූර්ණයෙන්ම යට වුණානේ. බිත්තිත් එක්කමද? බිත්ති ඉතුරු වෙන්න සම්පූර්ණයෙන්ම යට වුණේ. නේ නිකන් කුණු හරප කතා කරන්න එපා. විපතක් නේ වෙලා තියෙන්නේ. උඹට කියන්නේ කුසිය ගන්නම දෙයක්. ලුණු ඇටයක්, හාල් ඇටයක් ගෙදර නැත්තටම නැති වෙන්න යට වුණා. හේ අම්මපා. කඩවල වලින් දෙන්නේ නැහැ. ඉවර වෙලාද? උන් වැඩිම වලට දෙන්න ඒව හංගලා. පුදුම රටක් මේක. හරි ඉතින් කඩවල වලින් දෙන්නේ හාල් කිලෝනේ. එතකොට මේ ලුණු දෙන්නේ මේ පැකට්. ඇට දෙන්නේ නැහැ. ඒක මන් දන්නවා. දන්නවනම් මේ රට පැටලෙන කතා කියන්නේ. හා? මොකද මේ අපිට ප්‍රශ්න නැතුව ඉන්නව නෙවෙයිනේ. අපිට ප්‍රශ්න තියෙනවා. මොකෝ මේ තකාණින් මම මේ ආවේ මෙහෙවත් ලුණු ඇටයක් ලුණු ටිකක් තියෙනවා නම් ඉල්ල ගන්න කියලා. හාල් ටිකක් නම් හම්බුණා. ලුණු ටිකක් තිබ්බනම් කැඳ ටිකක් හරි බොන්න පුළුවන්. මටත් දැන් ඉවර වීගෙන එන්නේ. හැබැයි තව චුට්ටක් තියෙනවා. හරි මම ටිකක් දෙන්නම්කෝ. ආමෙන්. වෙලාවේ හැටියට ලොකු දෙයක්. ලොකු දව. ගොඩාක් පිං හොඳේ. හරි. දැන් ඉතින් කාටත් අමාරුනේ. අපි ඉතින් උදව්පදව් කරගෙන ඉන්නකෝ. ඊයේ මාසේ දවසක බණකටත් කියනවා මං අහගෙන. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති කියලා. ඒ කිව්වේ හිතන දේ වෙන්නේත් නෑ. වෙන දේ හිතා ගන්නත් බෑ කියලා. ඒක ඇත්ත. එහෙනම් මං ගිහිල්ලා එන්න. ගොඩාක් පිං හොඳේ. හරි එන. හොඳයි. ලුණු තිබ්බේ මොච්චරයි. කමන්නේ දුන් දේ සුවඳයි කෑදේ ගඳයි කියනවා. ඉක්මනට කඩේට ගිහින් එන්න ඕන. සල්ලි එතන තිබ්බනේ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනාශති කියලා. ඒ කිව්වේ හිතන දේ වෙන්නේත් නෑ. වෙන දේ හිතා ගන්නත් බෑ කියලා. සහතික